තියෙනවා. හරි. අපි නිකමට හිතමු. මාමා උදේට හේනට යනවා. නිකමට හිතන්න දෙයක් නැහැ. මං හැමදාම උදේට හේනට යනවා. හරි ඉතින් නිකන් හිතහන්කො හිතන්නේ මොකටද? මමනේ බං යන්නේ. උඩ දෙයක් තීරුම් කරනකන් හිතහන්කො මෙහෙම යනකොට හේනට ඔන්න ඉස්සරහට එනවා තනි අලියා. මාමා බය වෙනවා. මම මොකටද බය වෙන්නේ? මොකද? යකෝ තනි අලියා වහමු වෙච්ච පළවෙනි දවසේ. මේ ඔය තනි අලියා මිනි 7ක් විතර මරලා තිනවා. අයි පොලිසියෙන්ද කිව්වේ? යකෝ මිනිස්සු මරපුවා හොයාගන්න බැරුව අලි මරපුවාද හොයන්නේ? මාමේ පොඩ්ඩක් හිතහන්කො තනි අලියා මෙහෙම එනකොට උඹ බය වෙනවා. තනි අලියා එනවා මම මෙහෙම යනවා තනි අලියා ඕම යනවා. ඈ? මෙහෙම යනවා මං කෙහෙල් ඇවරිත් දීලා තියෙනවා. තනි අලියා මෙහෙම පිස්සු කියන්නේ බොරු කියන්නේ පම. බොරු මොකක්ද? අන්තිම බොරු මම මෙහෙම යනවා තනි අලියා ඕම යනවා. ඇත් ගව්ව හෙන්ඩු අරන් ඕම යනවා. මොකද? මම මෙහෙම යනවා තනි අලියා මෙහෙම යනවා. ඇත් ගව්ව හෙන්ඩුවත් අරන් ඕම යනවා. යකෝ තනි අලියාට කොහෙද ඇත් ගව්වේ? ඇයියකෝ පන්සලේ පෙරහැරේ ඇතා. ඌ තනි එකා තමයි අම්මපා බැඳලා නැහැ. ඊ මගුලක් නෙමෙයි බං මේ. දැන් උඹ කිව්වේ තනි අලියා කියලා. මේ ඉන්නේ කැලෑ සතා. මේ වල් අලියා. කැලෑ සතා කියන්න එපා. ඌ පන්සලේ ඉන්න එක. නෑ මම මේ කියන්නේ වල් අලියා. උඹ කොහමද වල් කියලා දන්නේ අලි? උඹ කොහමද දන්නේ අලි වල් කියලා? දැන් මේක මට කියන්න දීපන්කෝ මාමේ. උඹ කියා. උඹ අලියට බය වෙනවා. මම බය වෙන හිතහන්. මම බය වෙනවා. උඹ බය වෙලා? ඔව්. උඹ දුවනවා. මන්ද දුවන්නේ දැන්. ඔව්. අලියට බය වෙලා උඹ දුවනවා. අලියා එළවනවා උඹේ පස්සෙන්. කිසි කතාවක් නෑ උඹ දුවනවා. මන් දුවනවා. අලියා එළවනවා. උඹ දුවනවා. අලියා එළවනවා. උඹ හොඳටම බය වෙලා මාමී. හොඳටම බය වෙලා තියෙනවා. උඹ දුවනවා. අලියා එළවනවා. උඹ දුවනවා. පොඩ්ඩයි හිටා. අලියා එළවනවා. පොඩ්ඩයි හිටා. මට හොඬ වෙලා ආවේ කොයි වෙලාවේද? මොකද? මට හොඬ වෙලා ආවේ කොයි වෙලාවේද? නෑ මමත් බය වෙලා හිටපු හින්දා. මාමා දුවනකොට අලියා එළවනවා. එතකොට කකුල පැටලෙනවා වට්ටක්ක වැලක. අලියාගේ නෙමෙයි මාමගේ. මගේද බං හැමදේම වෙන්නේ. මාමා දඩස් ගාලා වැටෙනවා. මම වැටෙන්නේ ඒත් මම. ඔව්. අලියා එනවා. ඔව් අලියා එනවා. කකුල උස්සලා බකස් ගාලා පාගනවා. වට්ටක්ක ගෙඩිය. ඉතින් බලංග මෙච්චර දෙන වට්ටක්ක ගෙඩිය නෙමෙයි මාමගේ ඔළුව. මාමගේ ඔළුව චරස් ගාලා පාගනකොට මාමා අපේ ඉන්ෂුරන්ස් වෙලා තිබ්බනම් ලක්ෂ 25 චෙක් එක මෙහෙම නැන්දට සටස් ගාලා අපි දෙනවා. මට ඕක ඇත්ත කියන්න ඕන උඹ. ඔව්. උඹ ගමේ එකක් නොදන්න එක නෙමෙයි උඹට ඇත්ත කියන්න ඕන. ඔව් මොකද? මම මැරිච්ච ගමන් ගෑනිට සල්ලි දෙන්න බලන් ඉන්න එක මොකಾದ මට ඇත්ත කියන්න.